O-level science වලට සරලව ඒකක්. ජෛව අණු. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ හා නියුක්ලියික් අම්ල කියන්නේ ප්‍රධාන ජෛව අණු. කාබෝහයිඩ්‍රේට හා ලිපිඩ වලට තියෙන්නේ එකම මූලද්‍රව්‍ය සංයුතිය. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ප්‍රෝටීන් මූලද්‍රව්‍ය සංයුතිය තුළ සෑම විටම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් පවතිනවා. හැබැයි ඇතැම් විට සල්ෆර් පැවතිය හැක. නියුක්ලියික් අම්ලවල මූලද්‍රව්‍ය සංයුතියට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස් අයත් වෙනවා. ජීවීන්ගේ ජීවක්‍රියා පවත්ව ගැනීම සඳහා අවශ්‍ය කරන පෝෂණ සංඝටකයක් තමයි ඛනිජ ලවණ කියන්නේ. ඒවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙස ප්‍රධානව කොටස් දෙකකට බෙදෙනවා. මිනිස් සිරුරේ බරින් 7%ක ඛනිජ ලවණ තියෙනවා. ඒ 7%න් 4/3ක්ම පවතින්නේ කැල්සියම් හා ෆොස්ෆරස් යන මූලද්‍රව්‍යයි. මිනිස් දේහ ක්‍රියාකාරීත්වයට විටමින් A, B, C, D, E හා K අවශ්‍ය වෙනවා. විටමින ගැන කොටස් දෙකයි දැනගන්න ඕනේ. ජලයේ ද්‍රාව්‍ය විටමින, ජලයේ අද්‍රාව්‍ය විටමින. කඩේ ජලයේ අද්‍රාව්‍යයි. විටමින් K, A, D හා E යන විටමින ආකාර ජලයේ අද්‍රාව්‍යයි. හැබැයි මේදයේ ද්‍රාව්‍යයි. ඔය විටමින හැර ඉතිරි විටමින් වන විටමින් B හා C ජලයේ ද්‍රාව්‍ය වෙනවා.